හරි. පාඩම පැහැදිලි ඇති කියලා ගොඩ දෙනෙක්ට මම හිතනවා. පාඩමේ අපැහැදිලි තැන් තියෙනවනේ කිසි ගැටලුවක් නැහැ පුතා. මේ කමෙන්ට් එකක් විදියට දාන්න මම ඒක පැහැදිලි කරලා දෙන්නම් A to Z. වෙස්ටර්න් මියුසික් කියන එක පුතාලට ටිකක් අමාරුයි. මොකද අපේ ගොඩක් පාසල් වල දැන් කරන්නේ හින්දුස්තානි මියුසික් එක්ක ඇවිල්ලා තමයි අපි ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න ගියාට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි හදාගත්ත විදියට පෙලක් වෙලාවට C වලට සා වලට C කියලා ලියනවා, రీ වලට R දානවා. එහෙම පොඩ්ඩක් ජෑම් වෙලා තියෙනවනේ. නමුත් හරි දෙයක් හදනකොට දෙයක් ඉගෙන ගන්නකොට හරිම බේසික් එක ඉගෙනගෙන තමන්ට අදාළ පහසු විදියකට පුරුදු වුණාට කමක් නැහැ. නමුත් මුලින් ඉඳන්ම වැරදි විදියට ඉගෙන ගත්තොත් මේ හරි ගමන යනකොට මොකද ඔයාලා දැන් ඉංග්‍රීසි වගේ තමයි. අපි ශ්‍රී ලංකාවේ සිංහල කතා කරාට පිට රටකට ගිහිල්ලා අපිට සිංහලෙන් කතා කරන්න බෑනේ. ඒක තමයි ලෝක මාධ්‍යයක් විදියට ඉංග්‍රීසි තියෙන්නේ. ඒ වගේ තමයි මේ හැමදේම මියුසික් කියන්නේ වර්ල්ඩ් මියුසික් කියන එක. අපි හින්දුස්තානි වලින් ලියලා වෙස්ටර්න් රටකට යුරෝප් රටකට ගිහිල්ලා අපි නොටේෂන් එකක් ඒ කට්ටියට ලියලා දුන්නොත් බාර් වලට කෝඩ්ස් දාලා දුන්නොත් ඒ කට්ටියට රීඩ් කරගන්න බෑ. ඒ වගේම තමයි එයාලා දාලා දෙන එකක් අපිට දුන්නොත් අපිට රීඩ් කරගන්නත් බෑ. එතකොට මුළු ලෝකෙම එක්කවලා ඔකෙස්ට්‍රා එකක් අදලා ඒ ඔකෙස්ට්‍රා එක ඇතුලේ ඉන්න ප්ලේයර්ස්ලට කොච්චර අපහසුතාවයක් වේද, කොච්චර හොඳට ප්ලේ කරන කෙනෙක් වුණත් වැඩක් නැහැ අර මේක නොටේෂන් එක රීඩ් කරගන්න බෑ. ඒ නිසා බේසික්ලි තමන්ගේ ඉගෙන ගන්න පුළුවන් පොඩි තැන් මේ වගේ දෙයකින් හරි මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාලා ලොකු අපසරියක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඉගෙන ගන්න මියුසික් අතේ. මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මේක කෙටියෙන් අඩු කරලා දාන්නම්. ඔය කට්ටියට ගැටලු මොනවා හරි තියෙනවා නම් ඕනේ වෙලාවක අහන්න. වෙස්ටර්න් මියුසික් අතින් හින්දුස්තානි මියුසික් අතින් ගැටලු තියෙනවා නම් ඒකත් අහන්න, ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. හරි. දැනට වැදගත් දෙයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට දැන් භාවිතා කරන්නේ අපි C D E F G A B අපි බලමු C scale එක C D E F G A B. එතකොට අපි C එකට අපි භාවිතා කරන වචන කියනවා පළවෙනි නෝට් එක කියලා අපි කියනවනේ. එහෙම කියන්නේ වෙස්ටර්න් මියුසික් වල. C අපි උදාහරණයකට C ගමු. C scale එක C D E F G A B. එහෙනම් C කියන්නේ root position එකේ පළවෙනියට පටන් ගන්න එකට නම් පළවෙනි නෝට් එක කියලා කිව්වොත් ඒක පොඩ්ඩක් නිකන් අර ගැලපෙන්නේ නැහැ වගේ. අපි ඒකට කියන්නේ ටොනික් නෝට් එක. ටොනික් ලියා ගන්න පුතාලා. පළවෙනි නෝට් එකට කියන්නේ අපි ස්කේල් එකක් පටන් ගන්න පළවෙනි නෝට් එකට කියන්නේ ටොනික් නෝට් එක කියලා. ටොනික් නෝට්. ඒ කියන්නේ C. එහෙනම් දෙවෙනි එක වෙන්නේ D. D එකට කියනවා දෙවෙනි නෝට් එකනේ. අපි දෙවෙනි නෝට් එක කියන්නේ ඒකේ හරිම නම තමයි සුපර්ටොනික් කියන එක. දෙවෙනි D කියන නෝට් එකට කියන්නේ සුපර්ටොනික්. පළවෙනි එක ටොනික්, දෙවෙනි එක සුපර්ටොනික්, තුන්වෙනි එක එහෙනම් E එක වෙන්න ඕනේ. ඒකට අපි කියනවා මීඩියන් කියලා. මීඩියන් කියන්නේ තේරුම වෙන්නේ මැද කියන වගේ අර්ථයක් තියෙන. මීඩියන්. ඕක ඊම වෙන්නේ නැහැ. අපි ගන්න ස්කේල් එක අනුව තමයි මම මේ උදාහරණයකට අපි මම C ස්කේල් එක ගත්ත නිසා E එක මීඩියන්ට උනේ. පැහැදිලි? ඔන්න ලියා ගන්න. එහෙනම් පැහැදිලි කරන්න ඉදිරියට නෝට් එකකින් නෝට් එක කියන්න අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය වචන ටික මම කියන්නම්. ඒක නෝට් කරගන්න. පළවෙනි නෝට් එක ටොනික්, දෙවෙනි නෝට් එක සුපර්ටොනික්, තුන්වෙනි නෝට් එක මීඩියන්ට්, හතරවෙනි නෝට් එක සබ්ඩොමිනන්ට්, පස්වෙනි නෝට් එක ඩොමිනන්ට්, හයවෙනි නෝට් එක සබ්මීඩියන්. මතක තියාගන්න ලේසි සබ්මීඩියන්. ඊළඟට හත්වෙනි නෝට් එක වෙන්නේ ලීඩින් ටෝන් කියනවා, ලීඩින් නෝට් කියනවා, ලීඩින් ටෝන් කියනවා. ඒ හත්වෙනි එක. හත්වෙනි ස්වරේ, හත්වෙනි නෝට් එක. ඊට පස්සේ හත්ෙන් පස්සේ අපි සරගම පද නිසා C D E F G A B C කියලා ආයෙ C එක පටන් ගත්තාම සා කියලා පටන් ගත්තාම තව ඔක්ටේව් එකක් අපි යන්න ගමන පටන් ගන්නවනේ. අපි වටන් ගත්තේ C එකෙන්නේ. එහෙනම් අපි ඔක්ටේව් කියන්නේ ඔක්ටපැඩ් 8 වෙනි නෝට් එකට කියනවා ඔක්ටේව් කියලා. ඔක්ටේව්. ඔක්ටේව් නෝට්. පටන් ගත්තේ C ටොනික් නෝට් එක. එහෙනම් ඔක්ටේව් නෝට් එක වෙන්නේ හයි ඔක්ටේව් C එක. ඒකට අපි කියනවා ඔක්ටේව් නෝට් එක කියලා. ටෝන් ඔක්ටේව්. ඒ කියන්නේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. ටොනික්, සුපර්ටොනික්,
median, subdominant, dominant, submedian, leading, octave. මේවා ගොඩ දෙනෙක් දන්නේ නැහැ නේද? මේවා භාවිතා වෙනවා එදිනදා භාවිතා වෙන අපි මේ අපිට ඒක ලොකුවට දැනෙන්නේ නැත්te අපි ගොඩ දෙනෙක් සිංහල භාෂාවෙන්ම කතා කරලා පස්සේ නෝට් එක පා එක ගහන්න. එහෙමනේ අපි කියන්නේ. නමුත් ඔක අපි පිටරට මියුසිෂියන් කෙනෙක් එක්ක අපි ගනුදෙනු කරනකොට ෆිෆ්ත් නෝට් එක ගන්න කිව්වොත් එයා ෆිෆ්ත් නෝට් එක මොකද්ද කියලා එයා හොයනවා. ඩොමිනන්ට් නෝට් එක ප්ලේ කරන්න කියලා කිව්වට පස්සේ අන්න එයාට ටක් ගාලා වුණ වර්ඩ් මේක තමයි කොමියුනිකේෂන් එක වෙන්නේ. අපි කෙනෙක්ට මේක අර බේසික් එක ෆවුන්ඩේෂන් එක ඔළුවට දාගත්තේ නැත්තුව අපි මියුසික් කරා නම් අපි ලංකාවේ විතරයි අපි අපේ කීප දෙනෙක් එක්ක අපේ තියෙන ගෲප් එකක් ඇතුලේ විතරයි අපේ පර්ෆෝමන්ස් පෙන්න ගන්න පුළුවන්. මියුසික් කියන්නේ වර්ල්ඩ් එන්ටර්ටේන් කරන්න පුළුවන් දෙයක්. ඒ හින්දා මුළු ලෝකෙම කට්ටිය ඔයාගේ තියෙන හැකියාව බලාගන්නේ ඔයා මේ ලෝකෙට දෙන දේත් එක්ක. ඒ නිසා ඔයාගේ ෆවුන්ඩේෂන් එක හරියට හදාගන්න කියන එක තමයි මම ඉල්ලීමක් විදිහට කරන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. හැම වෙලෙම ඔය කට්ටියට ඒ ගැටලුව වලට උදව් කරන්නම් කියලා දෙන්න. වීඩියෝ එක දික් වෙන හින්දා තව ගොඩක් මම මේ ග්‍රාෆ් කරගෙන ආව ඔයාලට පැහැදිලි කරන්නේ. එහෙම වුණොත් මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. කොටසින් කොටස ඉදිරිපත් කරන්නම්. ඒත් එක්කම ඔයාලට දැනගන්න තව අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් එක විදිහට මට එවන්න. මම ඔයාලට කන්ටෙන්ට් එකක් විදිහට ඉදිරියට කරන්නම්. බොහොම ස්තුතියි. Thank you.